ලංකාවේ අන්තිම වරට බැඳපු ඇත්ගාල මෙතන තියලා තියෙන විශාල දිය බුබුලක් කවදාකවත් හින්දෙන්නේ නැහැ. යා මොන විදියකට මෙල්ල කරන්න බෑ. යා හීල කරගන්න බෑ. මේ මඩුවන්වල දිසාවට අයිතිව තිබුණ පනාමුරේ ඇත්ගාල. ලංකාවේ අන්තිම වරට බැඳපු ඇත්ගාල 1950 තමයි මේ ඇත්ගාල බැඳේ. ඊට පස්සේ ලංකා ඉතිහාසයේ ඇත්ගාලවල නැහැ. ඒක තහනම් වුණා. එතකොට මේ කණු ඔක්කොම ඒ කාලේ හදපු කණුද? බොහෝ දිනක් රැවටෙන්න පුළුවන්. මේ තියෙන්නේ ඇත්ගාලේ අනුරුවක් නැත්නම් ආකෘතියක්. සැබෑ ඇත්ගාලේ එක මිල්ල කණුවක් තියෙනවා. එහා පැත්තේ අපි යන් ගිහිල්ලා ඒක බලමු. මේ තියෙන මිල්ල කණුව තමයි දැනට ශේෂව තියෙන අවසාන කණුව. එතකොට මේ අලි කොහොමද මෙහෙම කොටු කරගත්තේ? උඩබලව ප්‍රදේශයේ හිටපු අලි ඇත්තෝ නියං කාලෙට වතුර පිපාසාව තියෙනවනේ. මේ දියකඩත් එක්ක උඩට එනවා. මෙතන තියලා තියෙන විශාල දිය බුබුලක් කවදාකවත් හින්දෙන්නේ නැහැ. මෙන්න මේ දිය බුබුල වට කරගෙන තමයි මේ වගේ මිල්ල කණු ගහලා බැඳලා තියෙන. හැබැයි අලි ඇත්තුන්ට එන්න පාරේ ඉඩ තියෙනවා. ඇවිල්ලා කොටු වුණාට පස්සේ තමයි මේක මේ කියන්නේ අර අපි කියන්නේ කඩුල්ල වහනවා කියලා කියන්නේ ඒ වගේම මේ කඩුළු වහිමක් කරනවා. ඒකට විශාල සෙනගක් ඉන්න ඕනේ. අන්න අර දෙන්නත් දැන් අපිත් ඇයි පැත්තට යමු. පනාමුර යනු මඩුවන්වෙල නින්දගමට අයත් පැරණි ග්‍රාමයක්. කතරගම දේවාලයේ මුරබටයන් 50ක් මුරට සිටි බැවින් 50 මුර ලෙස භාවිතා වී පසුව එය පනාමුර ලෙස ව්‍යවහාර වූ බව ජනප්‍රවාදයේ කියවෙනවා. අක්කර 7000කට වැඩි පනාමුර නින්දගම එවකට උඩරට පාලනය කළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් සන්නසක් මගින් මඩුවන්වෙල මොහොට්ටාලට ප්‍රදානය කරන ලද්දක්. ලොව වෙනත් කිසිදු රටක් මෙවන් විශාල භූමියක් ඇත්ගාලක් ලෙස යොදාගෙන ඇති බවට නටබුන් දැකිය නොහැකි. මේ වතුරකඩ එන්නේ සූරියකන්දේ ඉඳලා. ආන් අර වම් අත පැත්තේ එපිටහට වෙන්න තමයි දියබුබුල තියෙන්නේ. දියබුබුල තාමත් තියෙනවා. හැබැයි ඉතින් මේකේ වැදගත්කම තියෙන්නේ දැන් අදටත් මේ අපි ඇවිල්ලා ඉන්නකොට බලන්න හරි සීත පරිසරයක් කුඹුක් ගස් යායක් තියෙන දියකඩ ගලාගෙන යනවා. එතකොට මේ දියකඩත් එක්ක තමයි වට කරලා කණු බැඳලි වෙරලා පහසුවෙන් අලි ටික ගාල් කරගන්නේ. පස්සේ වල්ලලි හීල කරගන්න ඕනේ. එහෙම කොහොමද හීල කරගන්නේ? දැන් ඔය ගාලට කොටු වෙනවනේ වල්ලලි. කොටු වුණාට පස්සේ දැන් ඔන්න දොර වහලා තියෙන. ගාල් දොර වහලා එළියට යන්න බෑ. ඊට පස්සේ ඒගොල්ලන්ට කෑම ටික පාඩු වෙනවා. වතුර යම් ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ වෙන දේ තමයි හීල අලි අරගෙන එනවා. ඒකට පුරුදු පුහුණු වෙච්ච උදවිය ඉන්නවා. හීල අලි අරගෙන ඇවිල්ලි වෙලා ඔන්න අර මේ වල්ලලියක් ළඟට හීල අලි දෙන්නෙක්ව දාලි වෙලා ඒ අලිය හිර කරගන්නවා මැද්ද. හිර කරගන්නකොට කකුලට දානවා විලංගු. ඒ කියන්නේ අපි වරමදු වලින් හදනවනේ. ඒ වරමදු වලින් විලංගු දාලි වෙලා ළඟම තියෙන ගහකට හෝ කණුවක ගැට ගහ ගන්න. අන්නේ විදියට තමයි ටික ටික අර කෑම වතුර අඩු කරලා මෙයාගේ අර කුලෑටි ගතිය අත ඇරවලා හීල කර ගැනීම කරන්නේ. ඉතින් ඇයි එහෙනම් ඇත් ගාලවල තහනම් කරේ ඊට පස්සේ? එතකොට මේ ගාලට කොටු වෙච්ච අලි ඇත්තෝ අතරේ කෙනෙක් හිටියා දැවැන්තේ. යා මොන විදියකට මෙල්ල කරන්න බෑ. යා හීල කරගන්න බෑ. ඊට පස්සේ බැරිම තැන තමයි තීරණය කරනවා මේ අලියට වෙඩි තියන්න. අලියට වෙඩි තියන. අන්නේ ඛේද වාචකයට ඇති වෙච්ච සමාජ ගැටලුවත් එක තමයි අලි ගාල් තහනම් කරා. ඉතින් අපි හැබැයි අර අනුරුවක් හදලා තියෙනවා මෙතන පනාමුරේ ගියොත් එහෙම අපිට බලන්න පුළුවන් මේ පනාමුරේ ඇත් රාජාගේ පිළිරු. මේ ඇතා හරි වටිනවා ලාංකීය සමාජය කියන්නේ 1950. අද වෙනකොට අවුරුදු කීයද? 76ක්. අවුරුදු 76ක ඉතිහාසයක් ඇතුළත අලි ඝාතනය කිරීම නීති අනුකූලව තහංචි කරා. කොච්චර වටිනවද? හැබැයි ඒ වෙනුවෙන් ජීවිතේ පූජා කරේ මේ ඇත් රජා. ඒක දැනගන්න ඕනේ අනාගත පරම්පරාව. අනාගත පරම්පරාව දැනගත්තොත් තමයි අලියතුන්ට ආදරය කරන්න පුරුදු වෙන්නේ. සුභාදාමට ආදරය කරන්න පුරුදු වෙන්නේ. වගේ මේ තරුසිලාගේ පරම්පරාවත් එක්ක ගවේෂණික මුද්‍රාවේ සබරගම උරුමයන් හොයාගෙන යනකොට කොච්චර තොරතුරු අපිට බෙදා ගන්න තියෙන. රාජ්‍යමඩමට ගියොත් పూర్ව මානව ශිෂ්ටාචාරයක ලකුණු අපිට හඳුනා ගන්න පුළුවන්. යන් අපි